හරි. දැන් ඔයාලට දීලා තියෙන ගාන මාර ලස්සන ගාන. චුට්ටක් බලන්න ගාන. තියෙනවා 2025 වර්ෂයේ ජූලි 6 ඉරිදා දවසකි. එම මාසයේ ඇති බදාදා දින ගණන කොපමණද? මේ ගාන හදනකොට ඔයා දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි දැන් මේ මාසෙකට දවස් 31ක් තියෙනවා නම් ඒ මාසේ පළවෙනිදයි දෙවනිදයි තුන්වෙනිදයි අපි ගා උදාහරණයක් විදිහට ගමුකෝ පළවෙනිදා සඳුදා දෙවෙනිදා අඟහරුවාදා තුන්වෙනිදා බදාදා කියලා. හරි. පළවෙනිදා සඳුදා දෙවෙනිදා අඟහරුවාදා තුන්වෙනිදා බදාදා. එතකොට ඒ මාසේ සඳුදා දවස් 5කුයි අඟහරුවාදා දවස් 5කුයි බදාදා දවස් 5කුයි තියෙනවා. එතකොට බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන දවස් තියෙන්නේ මාසෙටම දවස් 4යි. ඉතින් දැන් අපි ඕක මේ ගානට පොඩ්ඩක් දාලා බලමුකෝ. 2025 වර්ෂයේ ජූලි 6 වෙනිදා ඉරිදා දවසක්ලු. එතකොට ළමයි 6 වෙනිදා ඉරිදාලු. අපි පොඩ්ඩක් පිටිවස්සර මේක ලියලා දාමු. එතකොට 5 වෙනිදා සෙට් වෙනවා සෙනසුරාදා. 4 වෙනිදා හම්බ වෙනවා සිකුරාදා. 3 වෙනිදා හම්බ වෙනවා කවද්ද? බ්‍රහස්පතින්දා. එතකොට දෙවෙනිදා හම්බ වෙනවා බදාදා. පළවෙනිදා හම්බ වෙනවා අඟහරුවාදා. ඔන්න. එහෙනම් ජූලි මාසයේ පළවෙනිදා අඟහරුවාදා දවසක්. එතකොට අඟහරුවාදා දවස් 5ක් තියෙනවා ජූලි මාසයට. එතකොට දෙවෙනිදා බදාදා දවසක්. බදාදා දවස් 5කුත් තියෙනවා ජූලි මාසයට. ඊළඟට බ්‍රහස්පතින්දා තුන්වෙනිදා. තුන්වෙනිදා කියන්නේ බ්‍රහස්පතින්දා දවසොත් මාසෙට 5ක් තියෙනවා. ඊළඟට සිකුරාදා සෙනසුරාදා ඉරිදා. මේ දවස් තියෙන්නේ මාසෙකටම සිකුරාදා දවස් 4යි සෙනසුරාදා දවස් 4යි ඉරිදා දවස් 4යි. ගානෙන් අහන්නේ 6 ඉරිදා දවසක්ලු. එහෙනම් මාසයේ තියෙන බදාදා දවස් ගාන කීයද? දැන් ඔයාලට ලේසියෙන්ම මේක හදාගන්න පුළුවන්. බදාදා කියන්නේ 2 වෙනිදා. දෙවෙනිදා තමයි බදාදා. එහෙනම් මේ මාසේ බදාදා දවස් කීයක් සම්පූර්ණයෙන්ම තියෙනවද? බදාදා දවස් 5ක් තියෙනවා. උත්තරේ වෙන්නේ 5යි. හරිනේ. ගොඩනේ. දැන් මේ වගේ ගානක් දුන්නොත් ඕනේ කෙනෙක්ට හදාගන්න පුළුවන් නේද?